පොඩි කාලේ අපේ පාසල් අධ්‍යාපනයේදී දේශපාලන විද්‍යාව කියලා විෂයක් ඉගෙන ගන්නවා. මේ දේශපාලන විද්‍යාව විෂය ඉගෙන ගනිද්දී අපිට කියලා දෙනවා රාජ්‍යයක් ජාත්‍යන්තරයේ පිළිගැනීමට නම් මේ රාජ්‍යයට ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙන්න ඕන කියලා. ඒ ලක්ෂණ 4 එක තමයි ඒ රටට භූමියක් තියෙන්න ඕන. ඒ භූමියට ජනතාවක් ඉන්නට ඕන. ඒ ජනතාවට පාලනය කරන්න ආණ්ඩුවක් තියෙන්නට ඕන. සහ ඒ ආණ්ඩුවට ස්වාධිපත්‍ය බලයක් තියෙන්නට ඕන. ඔන්න ඔය 4 තියෙනවා නම් ලෝකයේ රටක් රාජ්‍යයක් විදියට පිළිගන්නවා. අපි දන්නවා ඔයගොල්ලන්ට Google කරලා බලන්න පුළුවන් ලෝකයේ මේ විදියට රාජ්‍යයන් විදියට පිළිගත්තු රාජ්‍යයන් මේ වන විට 195කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකාවටත් ඒ රාජ්‍යභාවය ලැබෙන්නේ මෙන්න මේ 4 සම්පූර්ණ කරපු නිසා. ඒකට තව ජාත්‍යන්තර පිළිගැනීම කියන සාධකයකුත් වර්තමානයේ එකතු වෙලා තියෙනවා. මේ රාජ්‍යයක් විදියට පිළිගන්න ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන්න ඕන කියන කතාව. ඉතින් ලංකාවට ඒ වගේ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන රාජ්‍යයක් තමයි මේ අනුර කුමාර දිසානායක මහත්තයාලට ආණ්ඩු කරන්න හම්බුනේ. අපිට එක්සත් ජාතීන්ගේ නිත්‍ය සමාජිකත්වය තියෙනවා. අපිට එහි ඡන්ද භාවිතා කිරීමේ බලය තියෙනවා. ශ්‍රී ලංකාව රටක් විදියට පිළිගන්නවා. ඒකයි මේ ජාත්‍යන්තර සමුළුවලදී අර උස මහා මිනිස්සු ඇතුලේ මේ හුණ්ඩුවක් වගේ පොඩි ජනාධිපතිවරයෙක්ටත් ඒ වේදිකාවේ අර ලොකු ජනාධිපතිවරුත් එක්ක අත්අල්ලගෙන එකට හිට ගන්න පුළුවන් බලය අපිට ලැබුණේ මේ ශ්‍රී ලාංකීය රාජ්‍යයට ලැබිච්ච බලය. ඉතින් එහෙම ලැබිච්ච බලයක් තමයි ජනාධිපතිතුමා ඔබතුමා මේ හුණ්ඩුවක් කියලා අව탁සීරුවට ලක් කරේ. ඉතින් මේක වැදගත් වෙන්නේ කොහොමද? අපි දකිනවා වෙන රටවල් වල නායකයෝ තමන්ගේ රට පෙරට තියලා ඒ රට ගැන අභිමාණයෙන් කතා කරනවා. අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව make America great again කියන ප්‍රතිපත්තියයි ඔහු ඉදිරියට ගෙනියන්නේ. මේ ඇමරිකාව නැවත වතාවක් විශිෂ්ටත්වයට පත් කරන්න. ඉන්දියාව විකසිත ಭಾರತ್ 2047 දී ඉන්දියාව ලෝකයේ ඉදිරියට ගෙනියන්න තමයි මෝදි මහත්මයාගේ ප්ලෑන් එක. make in India ඉන්දියාවේ හදන ප්‍රොඩක්ට් අනාගතයට ගෙනියන්නයි මෝදි මහත්තයාගේ බලාපොරොත්තුව. නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර මහත්තයාගේ බලාපොරොත්තුව මේවා රටවල්ද? මේවා හුණ්ඩුනේ. මං එකක් කියන්න කැමති ජනාධිපතිතුමා, ඔබ ඔය හැල්ලුවට ලක් කරන්නේ ඔබගේ පක්ෂයේ ඉඳන් කරන කතාවක් නෙමෙයි. ඔබට අමතක වෙලා තියෙනවා ඔබ මේ ඉන්නේ විපක්ෂයේ නෙමෙයි. ඕගොල්ලෝ පහුගිය ආණ්ඩු කාලේ අවුරුදු 70ක් පුරාවට විපක්ෂයේ ඉඳගෙන මේ රට අවමානයට අව탁සීරුවට ලක් කරලා මේ රට ගැන දැඩි ලෙස අපවාද කරලා මේ රට විවේචනය කරලා ඒ මතයම දැන් ආණ්ඩුවට ආවම ඔබට නොකියම ඔබේ කටින් කියවෙනවා. ඉතින් මේක හුණ්ඩුවක් නෙවෙයි ජනාධිපතිතුමා. අපි ඡන්දේ නොදුන්නත් මේ රටේ බහුතරයක් ඔබට දුන්නේ මේ රට ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්න. ඔබගේ ওই ප්‍රකාශයේ තියෙන බරපතලකම මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඔබ ලෝකයට යනවා. ඔබ ලෝකයට ගිහිල්ලා ලෝකේ ප්‍රවෘත්ති බලද්දී ඔබ හිතන්න එපා මේ ලංකාව දෙස ලෝකය බලාගෙන ඉන්නේ නැහැ කියලා. ඔබ ලංකාවේ ව්‍යවස්ථාදායකය වෙන පාර්ලිමේන්තුවේ ගිහිල්ලා රටේ ජනාධිපතිවරයා රට හුණ්ඩුවක් නේ කියලා මේ රටට කිසිදු බලයක් නැති විදියට රට හැල්ලුවට ලක් කරනකොට ඒක ලෝකය බලාගෙන ඉන්නවා. ඒ ලෝකය බලාගෙන තමයි ලෝකය මේ රටට ආයෝජනය කරන්න එවන්නේ. විදේශීය ආයෝජන රටට එන්න නම් ඔහු බලනවා ජනාධිපතිවරයා රට ගැන තියෙන මතය. මේක හුණ්ඩුවක් නේ. හුණ්ඩු වලට ජනාධිපතිතුමා ජාත්‍යන්තර ආයෝජනය එන්නේ නැහැ. හුණ්ඩු වලට මේ රට දියුණු කරන්න වෙන ජාත්‍යන්තර රටවල් වලට ආයෝජකයන්ට අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා මුලින්ම තමන්ගේ රට ගැන අභිමානයක් තියාගන්න. මේ රටේ හැම පාලකයෙක්ම නොයෙකුත් අඩුපාඩු කරමින් රට අස්ථාවර කර තැනට පත් කරනවා වගේම රට දියුණු කරන්නත් වැඩ කරා. ඒ අවුරුදු 70ක කාලයක් ඇතුලේ ඒ දියුණු කරපු රට ඇතුලේ මගේ ඉතිහාසයේ මම කියවලා තියෙන දේශපාලනය ඇතුලේ කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ රට අව탁සීරුවට ලක් කරලා නැහැ. එම අව탁සීරුවට ලක් කරා නම් මේ රට මේ තත්වයට එන්නේත් නැහැ. මුලින්ම අපි අපේ රට ගැන අභිමානයක් අපේ ළමයින්ට උගන්වන්නට ඕන. නමුත් මේ මාලිමා ආණ්ඩුව ආවට පස්සේ අපි දන්න අධ්‍යාපන ඉතිහාසය ඇතුලේ අපේ ළමයින්ට ඉගෙන ගන්න දුන්නේ මොනවාද? අපේ ළමයින්ට ඉගෙන ගන්න දුන්නේ සමලිංගික වෙබ් අඩවියක් බඩිනෙට් කියලා අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරා. ඒ වගේම මේ රටේ ජනාධිපතිවරයා ලංකාව හුණ්ඩුවක් යනුවෙන් හැඳින්වුවා කියලා ඉතිහාසයක් අපේ අනාගත ළමයින්ට ඔබතුමාගේ පාලනයේ ඉතුරු කරා. ඉතින් ජනාධිපතිතුමා
ඔබට 3න් 2ක බලයක් ලැබිලා තියෙනවා. ඒ 3න් 2ක බලය උද්දච්ච විදියට අව탁සේරු කරන්නට එපා. ඒක ගන්න. ඒ 3න් 2කේ බලය ගන්න. මේ රට හදන්න. ඔබට මේ රටේ ජනතාව, මේ රටේ අම්මා තාත්තා පුංචි දුව දරුවන් අතේ එල්ලගෙන අනාගතය ගැන ආසාවකින් දීපු බලාපොරොත්තුවක්. මේ රටේ පහුගිය දේශපාලන ඉතිහාසය ගැන මිනිස්සු කලකිරිලා බලාපොරොත්තු සහගතව දීපු බලයක් ඔබට ලැබිලා තියෙන්නේ. ඒ බලය හරියට පාවිච්චි කරන්න. ඒ බලය රට අස්ථාවර කරන්න, අව탁සේරු කරන්න පාවිච්චි කරන්න එපා. ඔබම ඇවිල්ලා කියනවා මිනිස්සු කලබල වෙලා තෙල් ගහන්න තෙල් පෝලිං වල ඉඳගෙන මේ රටේ අනවශ්‍ය අර්බුද ඇති කරනවා කියලා. ඉතින් එහෙව් රටේ ජනාධිපතිවරයා මේ රට හුණ්ඩුවක්ය, මේ රටේ මොනවාද මේවා රටවල්ද, මේවා හුණ්ඩුනේ කියලා අපිට අපේ රටේ තෙල් ටික ගබඩා කරගන්න, ගෑස් ටික ගබඩා කරගන්න අපිට හැකියාවක් නැහැ කියලා රටේ නායකයා පිළිගන්නකොට ඒ රටේ මිනිස්සු පිළිගනීද? අනේ අපිට ලබන සතියේ ගහගන්න තෙල් ටික තියේවි, අපිට ලබන සතියේ අපේ ගෙදරට ගෑස් ටික ගන්න පුළුවන් වෙයි කියලා මිනිස්සුන්ට විශ්වාසයක් දෙන්න ජනාධිපතිතුමා, ඔබතුමා මුලින්ම මේ රට ගැන ගෞරවයෙන් කතා කරන්න. අපිට තියෙන හැකියාවන් ගැන ගෞරවයෙන් කතා කරන්න. යම් අඩුපාඩු ඇති, ඔබතුමාට අපහසුතාවයන් ඇති ප්‍රායෝගික තලයේ මේවා ක්‍රියාත්මක කරද්දී, නමුත් ඒ හැම තැනදීම මතක තියාගන්න රට අගෞරව කරන්නට එපා. අපිට තියෙන අඩුපාඩු, අපිට තියෙන අපහසුතා හඳුනගෙන ඒකට වැඩ කරන්න අවශ්‍ය බලය ගන්න තමයි ඔබට 3න් 2කේ බලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ ලබා දුන්නේ. ඉතින් ඒක කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රට අපහාසයට පත් කරන ප්‍රකාශ කරන්නට එපා. මේක දිහා ලෝකයේ බලන් ඉන්නවා. අපි දන්නවා ඉන්දියාවේ ෆිල්ම් එකක් හැදුවොතින් ඒ ෆිල්ම් එකේදී අවසානයේ ප්‍රතිඵලය වෙන්නේ එක්කෝ ඉන්දියාවේ හතුරා වෙච්ච පාකිස්තානයට ගහන එකක්. එහෙම නැත්නම් ඉන්දියාවේ ඉන්දියානුවා කියන කම එළියට ගැනීමක්. අද ඔවුන් ඉන්දියාවේ නම පවා වෙනස් කරන්න යනවා ಭಾರತ್ කියලා. ඒ ජාතික හැඟීම, ජාතික මාමකත්වය ඇමරිකාවත් එහෙමයි. ලෝකේ හැම දියුණු රටක්ම තමන්ගේ ජාතියට, තමන්ගේ රටට ආදරය කරන නායකයෝ සහ පාලකයෝ සහ ජනතාවක් හදන්නයි කල්පනා කරන්නේ. අපි දන්නවා මේ පහුගිය ටිකේ ක්‍රිකට් ලෝක කුසලානය තිබ්බා. මේ ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ඒ ක්‍රීඩකයන්ට අමාරුවකට නෙමෙයි ඒ රටවල් වල ජාතික කොඩිය ග්‍රවුන්ඩ් එක මැද්දට ගෙනල්ලා ජාතික ගීය ගායලා බොහොම අභිමාණයෙන් මේ ක්‍රීඩාව ආරම්භ කරන්නේ. ඒ රට ගැන, ජාතිය ගැන, තමන්ගේ රටේ ජනතාවට, ප්‍රේක්ෂකයන්ට අභිමානයක් දෙන්න. ඉතින් එහෙම අභිමානයක් දෙන්න ලෝකේ අනිත් රටවල් හදද්දී ඔබතුමා ඇවිල්ලා වචනයකින්වත් ඒ අභිමානය කෙලසන්න එපා කියලා ඔබතුමාට මම මතක් කර දෙන්න කැමතියි. ඒ වගේම ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයා විදියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අත තියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි උපලේඛනය 7 වෙනි උපලේඛනය කියවලා දිවුරනවා. මේ රටට ගැති පුද්ගලයෙක් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න තමන් මේ කටයුතු කරනවා කියලා. එහෙම දිවුරලා මේවා රටවල්ද, මේවා හුණ්ඩුද කියලා අහනකොට ජනාධිපතිතුමා අපේ රටේ මිනිස්සුන්ටත් මේ රට ගැන කලකිරීමක් ඇති වෙනවා. ජාත්‍යන්තරයටත් ශ්‍රී ලංකාව ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම ඇති වෙන කටයුතු කරන්න එපා. ඔබතුමා තේරුම් අරගෙන ඔබතුමා ඒ කියපු ප්‍රකාශය ඉවත් කරගන්න කටයුතු කරන්න. ඔබතුමාට තියෙන ආතතිය හෝ ඔබතුමාට ඒ වෙලාවේ වෙච්ච අඩුපාඩුව වළක්ව ගන්න ප්‍රකාශයක් නිකුත් කරලා ඒ ප්‍රකාශය ඉවත් කරගෙන මේ රටේ ජනතාවට, අනාගතයට, මේ රටේ දරුවන්ට මේ රට හුණ්ඩුවක් කියන ඔය කැත ඉතිහාසයට ගත වෙන්න තියෙන ඒ වචනය ඔබතුමා ඉල්ලාස් කරගන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලමින් අපි මේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කරනවා.